වියට්නාම් කියවනක් තියෙනවා හොඳම බිලී කොක්කකින් උනත් මාළුවෙක් අල්ල ගන්න බෑ. ඒ සඳහා ඇමක් භාවිතා කරන්න නැතිව කියලා. ස්කිල් එකක් තිබුණු පමණින්ම අපිට අපේ වෘත්තීය ජීවිතය, අපේ පෞද්ගලික ජීවිතය සාර්ථක කඩයිමක් වෙත යොමු කරන්නට නැත්නම් අපිට උවමනා කරන ප්‍රතිඵල අත්පත් කරගන්නට අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපිට ඒ සඳහා උවමනා වෙනවා හොඳ සූදානමක්, කාලයක් සහ නිවැරදි සහයෝගයක් අපි ලබා ගත යුතු වෙනවා. අපේ අන්තර්පුද්ගල සහසම්බන්ධතාවලට මේ වියට්නාම් ප්‍රෝබ් එක අපි එකතු කරගත්තොත් අපිට කෙනෙක් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න උවමනාවක් තිබූ පමණින්ම හොඳ සහසම්බන්ධතාවයක් අපිට පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට ඒ සඳහා උවමනා වෙනවා නිවැරදි කමියුනිකේෂන් එකක්. ඒකම හොඳ සහකම්පනයෙන් පිරුණු හදවතක් අපිට උවමනා වෙනවා. ඒ එක්කම අපිට අපේ ජීවිතවල සතුට සඳහා පවත්ව ගන්න මේ වියට්නාම් ප්‍රොවෝබ් එක එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. හේතුව තමයි අපි හිතනවා අපිට මුදල් තිබූ පමණින්ම අපේ ජීවිතවල සතුට පවත්වා ගන්න පුළුවන් කියන. හැබැයි සතුට වෙනුවෙන් මුදල් ඌමනා කරනවා. අපි ඒ මුදල් භාවිතා කරන්න ඕනේ හැම වෙලාවකම අපේ ජීවිතවලට සතුට කැන්දන අත්දැකීම් වඩාත් එකතු කරගන්න. ඉතින් ඔබේ ජීවිතේ ඔබේ ඉලක්කවලට ඔබේ සාර්ථකත්වයට යන්න ඔබට හොඳම ප්ලෑන් එකක් තිබූ පමණින්ම ඔබේ ඉලක්කවල ප්‍රතිඵල ඔබට අත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඒ ඉලක්ක ඒ අරමුණු නිවැරදිව අත්පත් කරගන්න ඔබේ ප්ලෑන් එක නිවැරදිව ක්‍රියාවේ යොදවන්න ඔබ හැම විටම උත්සාහ කරන්න.